ආයිබෝවන් මේ වීඩියෝ එකෙන් ඔය කට්ටියත් එක්ක කතා කරන්න යන්නේ අධික ලෙස ලුණු කෑමෙන් ඇතිවිය හැකි ආබාධ පිළිබඳවයි. ඊට කලින් ඔය කට්ටිය තාමත් ෆැමිලි ඩොක්ටර් YouTube channel එක subscribe කර නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. එමගින් අපගෙන එනු ලබන වීඩියෝස් මගහැරෙන්න නැතුව ඔයාට බැලීමට හැකියාව තියෙනවා. ඉතින් දැන් බලමු ලුණු ශරීරයට අවශ්‍ය වන්නේ ඇයි කියලා. ලුණු කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතින් සෝඩියම් තියෙනවා මේකේ. ඒක නිසා සෝඩියම් ශරීරයට අවශ්‍ය දෙයක්. ශරීරයේ තරලවල සමතුලිතතාවය පවත්වා ගැනීමටත් ස්නායුවල මනා ක්‍රියාකාරීත්වයටත් ලුණු ඉතා අවශ්‍ය සංඝටකයක්. කෙසේ වෙතත් අධික ලුණු භාවිතය හානි කරනවා. අධික ලුණු කෑමේ විපාක තමයි අධික රුධිර පීඩනය ඇති වෙනවා. ඒ කියන්නේ රුධිර පීඩනය වැඩි වෙනවා, හෘදයාබාධ ඇති වෙනවා, ආඝාත තත්ත්ව ඇති වෙනවා, වකුගඩු රෝග ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ වගේම ශරීරය ඉදිමෙනවා. තවත් ගත්තොත් වකුගඩුවේ ගල් ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඒ වගේම අස්ථි දුර්වල වෙනවා. ආමාශය පිළිකා අවදානම වැඩි වෙනවා මේ අනිසි ලෙස ලුණු පාවිච්චිය කිරීම මගින්. ඉතින් මේක වළක්වා ගැනීමට ඔය කට්ටියට කළ හැකි දේවල් දැන් බලමු. කලින් සකස් කළ ආහාර වෙනුවට නැවුම් ආහාර භාවිතයට පුරුදු වීම වැදගත් වෙනවා. ඒ වගේම නැවුම් එළවලු, පළතුරු, මස්, ඇට ಜಾති ස්වභාවිකවම ලුණු අඩු ප්‍රමාණයක් නිපදවනවා. ඉතින් ඒව තමයි ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම නිවසේදී ආහාර පිළියෙල කිරීමට පුරුදු වීම මගින් ඔයාලට අවශ්‍ය විදියට තමයි ලුණු දාගන්න පුළුවන්. ඉතින් ඒක හොඳ පුරුද්දක්. ඒ වගේම නිවසේදී ආහාර පිළියෙල කිරීමෙන් ඔබට ආහාරයට එකතු කරන ලුණු ප්‍රමාණය පිළිබඳ පාලනයක් පවත්වා ගැනීමට පුළුවන්. ඉතින් ඒක නිසා ආහාරයේ ඔයාලට ලැබෙන ලුණු ප්‍රමාණය අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ආහාරයේ රස ගැනීමට ලුණු වෙනුවට කුළු බඩු, සුදු ලුණු, දෙහි ආදිය පාවිච්චි කරන්න පුළුවන්, ලුණු පාවිච්චි කරන්න නැතුව. ඒ වගේම ආහාර ද්‍රව්‍යවල ලේබල් තියෙනවා. අන්නේ ලේබල් බලන්න ඕනේ ලුණු, සීනි කොච්චරක් තියෙනවද කියලා. ඒකලා තමයි අපි ඒ ආහාරය පාවිච්චි කරන්න ගන්න ඕනේ. ඒ වගේම ආහාර ලේබල් වල ලුණු අන්තර්ගතය, එසේත් නැත්නම් සෝඩියම් අන්තර්ගතය පිළිබඳව ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. අඩු සෝඩියම් එහෙම නැත්නම් අඩු ලුණු තියෙන එකක් තමයි ඔය කට්ටිය පාවිච්චියට ගන්න ඕනේ. ඒ වගේම ආහාර පිසීමේදී එකතු කරන ලුණු ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ඔයාලට. කෑම මේසය මතින් ලුණු බෝතල ඉවත් කරන්න ඕනේ. එතකොට ඔයාලා කෑම කද්දි ලුණු මදි වුණොත් අපි සමහරක් විට කුස්සියට යන්නේ ආයෙ දාගෙන ඉන්න කම්මැලිකමට. ඉතින් අර මේසෙ අයිනේ තිබ්බොත් එහෙම ලුණු බෝතලේ දාගන්න. ඉතින් ඒක අයින් කරොත් එහෙම ලුණු දාගන්න යන්නේ නැහැ. දැන් ගොඩාක් ලුණු කාපු කෙනෙක් නම් එකපාරටම ලුණු අඩු කරන්නම අපහසු වෙනවා. ඉතින් එයාලට කරන්න තියෙන්නේ චුට්ට ලුණු අඩු කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අඩු කරගෙන ගිහින් ඔයාලට පුළුවන් ක්‍රමක්‍රමයෙන් කෑමට දාන ලුණු ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේම ලුණු සංයුතිය වැඩි ආහාර රසකාරක අවම කරන්න ඕනේ. සෝයා සෝස්, ඔය තියෙන අච්චාරු වර්ග වලට වගේ අධික ලුණු දානවා. ඉතින් මේවා හැකිතාක් අඩු කරන්න ඕනේ. ඒ වගේම කෑන් කළ ආහාර පිසීමට පෙර හොඳින් සෝදා හරින්න ඕනේ. එතකොට අපිට අර සෝඩියම් එහෙම තියෙන ඒවා යවලා දාන්න පුළුවන්. කෑන් කළ එළවලු, බෝංචි, මාළු ආදිය භාවිතා කරන්නේ නම් අමතර සෝඩියම් ඉවත් කිරීමට මම කලින් කිව්වා වගේ හොඳින් සේදීම වැදගත් වෙනවා. ඒ වගේම පිටින් ආහාර ගැනීමේදී ප්‍රවේශම් වන්න ඕනේ. ගොඩාක් වෙලාවට කඩෙන් ආහාර කන එක අඩු කරා නම් හරි. අනික තමයි විවිධ සෝස් ಜಾති අඩංගු ආහාර වලින් හැකිතාක් වැළකීම වැදගත් වෙනවා. ඒ වගේම ලුණු එකතු නොකළ කෙටි ආහාර පාවිච්චියට පුරුදු වීම වැදගත් වෙනවා. අනික තමයි ලුණු අඩංගු නොවන කජු, ඇට ಜಾති වගේවා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අධික ලෙස ලුණු දාලා තියෙන බිස්කට් වගේවා අලපෙති තියෙනවා. අන්න ඒව හැම පාවිච්චියෙන් අයින් කරලා දාන්න ඕනේ. හොඳින් ජලය පානය කිරීමත් මෙහිදී වැදගත් වෙනවා. ඒ වගේම ඔයාලට තේ හැන්දක ප්‍රමාණයක් තමයි දවසකට ලුණු ගන්න ඕනේ. ඊට වඩා ගැටීම ඔයාලගේ ශරීරයට හොඳ නැහැ. ඒ කියලා කියන්නේ ග්‍රෑම් 5කට වඩා අඩු ප්‍රමාණයක් තමයි
අපි දවසකට ලුණු පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් මං කතා කරපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහින් හමු වෙමු. එහෙනම් ස්තුතියි.